Hi guys, අද ඔයාලට ගෙනලා තියෙන ලංකාවේ තියෙන ෆේවරිට්ම බයික්ස් මොඩලින් එකක් Yamaha MT-09 Master of Torque. MT-09 ගෝන කට්ටියම දන්න genuine registered bike එකක්. මම දන්න තරමින් 900 bike registered bike මේක තමයි ලංකාවේ තියෙන්නේ. full modified bike එකක්. අපි ගත්තොත් මේකේ modifications පැත්ත ගත්තොත් මුලින්ම මේ bike එකේ levers ඔක්කොම MT-9, side mirrors ඔක්කොම aftermarket, dampers aftermarket. එතනින් ගත්තම මේකේ full system exhaust එකක් තියෙනවා අපිට පොයි. එතකොට engine guards, crash sliders, winglets. එතකොට ඉස්සරහා තියෙනවා disc coolers. එතනින් ගියාම අපිට තව මේක දීලා තියෙන මේ ඔක්කොම කාබන් තියෙන්නේ. අගසෙම ඔක්කොම මේ full කාබන් තියෙන මේ bike එකේ. liver guards ඔක්කොම aftermarket තියෙන්නේ. මේක තමයි Gen 2 bike එක. MT-09 එකේ generation 2 bike එක මේක. එතනින් තමයි generation 2 ඉවරනේ මේ bike එකේ. ගොඩක් කම්ෆර්ටබල් ලොංග් රයිඩ් එකකට අපි ට්‍රිප්ස් යන්න ඩ්‍රයිව් එකකට යන්න ගොඩක් කට්ටිය රෙකමෙන්ඩ් කරන බයික් එක තමයි Yamaha MT-09 කියන්නේ. ඒ කියන්නේ මේක ළඟදී අපි ට්‍රිප් එකක් ගියා නුවරඑළි ට්‍රිප් එකක්. මේ බයික් එක ගියා අපි ට්‍රිප් එකේ. හැමෝගෙම තිබ්බේ බොහොම පොසිටිව් ෆීඩ්බැක් එකක් තිබ්බේ බදපු කට්ටියගේ සුපර් බයික් එක. අපි අනිත් බයික් එක කම්පෙයාර් කරනකොට ගොඩක් පොසිටිව් ෆීඩ්බැක් එකක් තියෙන අනිත් ඒවාට වඩා මොකද බයික් එක මාරම කම්ෆර්ටබල්. යූසර් ෆ්‍රෙන්ඩලි බයික් එකක ෆුල් කන්සම්ප්ෂන් එක මේක හරිම හොඳයි. මේ Yamaha බයික් එකේ 3 සිලින්ඩර් බයික් එකක් මේක. genuine registered bike එක documents එක up to date තියෙන්නේ. ඔයගොල්ලන්ට ඉල බලන්න පුළුවන් bike එකේ දෙහිවල තියෙන්නේ. LR plate නෙමෙයි original registered bike එකක් ගන්නවා නම් එකම තැනයි. LR plate නම් 071 2 70 කෝල් එකක් දීලා ඔයගොල්ලන් විස්තර දෙන්න තව දෙයක් ඔයගොල්ලන් කියන්න තියෙනවා. මේ දවස්වල වෙන රටේ වෙන දේවල් accidents ඔක්කොම ගත්තම ගොඩක් වෙලාවට බයිසිකලේ අදාළ නැහැ accident එකකට. ඇත්තටම අදාළ වෙන්නේ පදින කෙනාගේ මානසිකත්වය. අපිට මිනිස්සෙක්ට දැනුම දෙන්න පුළුවන්, උගන්වන්න පුළුවන්, බයිසිකල් පදින්න කියලා දෙන්න පුළුවන්, බ්‍රේක් කරන්න කියලා දෙන්න පුළුවන්. අපිට මොලේ දෙන්න බෑනේ. ඒක නිසා උඩට පොඩ්ඩක් කල්පනාවෙන් පදින්න. බයිසිකල් රේස් පදින්න කට්ටිය ඕන නම් ලංකාවේ ෆෙඩරේෂන් එකක් තියෙනවා. FMSL ඒකට ගිහිල්ලා ඒකට කතා කරලා ඉවරලා රේසින් ලයිසන් එක කරන් ට්‍රැක් එකේ පදින්න. ඉස්සර වගේ පාරවල දැන් බයිසිකල් පදින්න බෑ. පාරවල ට්‍රැෆික් එක වැඩි, වාහන වැඩි, ඇක්සිඩන්ට් වැඩි. තමුන්ට ඊට පොඩ්ඩක් ආදරේ යන්නලා කොල්ලෝ, මචන්ලා, මල්ලිලා, අයියලා, මල්ලිලා ඔක්කොම කියන්නේ. ඊට පොඩ්ඩක් පරිසින් බයිසිකල් පදහලා ජීවත් වෙලා ඉඳියොත් හොඳ බයික් එකක් පදින්න පුළුවන්. Thank you.